right guys සුබදවසක් කියලා වාර්තා කරනවා මේ පොඩි වීඩියෝ එකක් මේ දාන්න හිතුණා මේ සතියන්තේ මේ මට නිකන් හිතුණා මේ ඇත්තටම වොචර්ස් වලට මම සාමාන්‍ය වොචර්ස් වලට මාර කැමතියි. ඒ කියන්නේ මට ඉස්සර ඉඳලා මේ වොච් පාවිච්චි කරනවා මේ හරිම ආසයි පොඩි කාලේ ඉඳලා. ඒ කියන්නේ වොච් එක නැතුව දැන් අත තියාගන්නත් බෑ නිකන් ඉන්න අමාරුයි. හරිද? ඒ තරම් අර වොච් එක නිකන් අතට බැඳිලා තියෙන. වොච් එක නැතුව නිකන් එළියට බැස්සම තේරෙන්නේ නැහැ. කලිසම මේ ෂර්ට් එක නැතුව එළියට බැස්සා වගේ ෆීලින් එකක් දෙනවා. අර වොච් එක ගාදලා පුරුදු වුණාම මේක ගලවන්න බෑ. හැබැයි මම එහෙම අර වොච් කියලා මේ ස්මාර්ට් වොචර්ස් ගොඩක් මේවා කරලා නැහැ. මම ඔය සාමාන්‍ය තියෙන වොචර්ස් තමයි මේවා කරන්න ගොඩක් ඔය ඇනලොග් මේවා තමයි පාවිච්චි කරන්න කැමති. ඒ වුණාට දැන් මේ මට හිතුණා මේ ස්මාර්ට් වොච් එක මම පහුගිය ටිකේ පොඩ්ඩක් ඕන කියලා හිතුණා. ප්‍රධාන කරුණු කීපයක් මට ඒක හරහා කරගන්න අවශ්‍ය දේවල් ටික නිසා තමයි හිතුවේ අත්‍තරව ගන්න ඕනේ කියලා. ඒකත් එක්ක ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා දැන් අර Apple ecosystem එකත් එක්ක යන Apple watches තියෙනවා. Apple Ultra එක තියෙනවා. මේ Apple Watch series එක තියෙනවා right. හැබැයි මේ මට හිතුණා කරුණු කීපයක් මත මගේ දැන් අපි පාවිච්චි කරන දැන් ecosystem එක කියන්නේ අපි MacBook එක මගේ පාවිච්චි වෙනවා. එතන මගේ Mac එක එයා එකයි Pro එකයි දෙකම use වෙනවා. ඊට පස්සේ iPhone එක පාවිච්චි කරනවානේ අපි කවුරුත් දැන් සාමාන්‍ය. ඕවත් එක්ක සාමාන්‍යයෙන් ඉතින් set වෙලා යන්නේ අර Apple Watch යන්නේ ඉතින් කට්ටිය මේවා කරන. හැබැයි මම සම්පූර්ණ 360 වෙනස් කරා ඒ කතන්දරේ. ඒකට හේතු කීපයකුත් තියෙනවා. සහ මම අනිත් ඔය Samsung වගේ watch එකකට යන්නේ නැතුව ඒ වගේ එකකට යන්නේ නැතුව මම ගිහිල්ලා තියෙන්නේ ඔයගලන්ට පේනවා Huawei watch එකකට. Huawei GT6 Pro එක. මේක GT6 එක නෙමෙයි GT6 වලට පස්සේ ආපු advanced Pro එක. ඉතින් මේකට යන්න හේතු කිහිපයක්ම තියෙනවා. Apple series එකකට නොයා Apple Ultra එකකට. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් 1 lakh වලින් එහා මේ watch එක. එතකොට Apple වල තියෙන අනිත් watches එක මේවා කරාම සහ Samsung වල එන ඒවා ඒ කතන්දරත් එක්ක මට මූලික කරුණු තුනක් මත තමයි ඇත්තට මම මේක ගන්නේ. නැත්නම් ඉතින් සාමාන්‍ය Apple watch එකට යනවනේ අනිත් Apple devices එක මේක අර ecosystem එකත් එක්ක මේක compatible ඊට පස්සේ ඒ devices එක එතකොට ලේසි නෑ. නමුත් එහෙම වුණා. ඒකට හේතු කීපයක් තියෙනවා. අංක 1 මට Apple devices එකවම තියෙන දෙයක් තමයි මට battery life එක කියන එක හරිය වැදගත් smart watch එකකට. මොකද අපි smart watch එක පාවිච්චි කරන්න ගත්තාම phone එකක් වගේවත් laptop එකක් වගේවත් නෙමෙයි මේක අපි බැඳගෙන එහෙම යනවා. යද්දි මේක හැම වෙලේම charge කරන්න දවස් 2-3කට සැරයක් ඕක හරි කරදරයක්. හරි ඒක බෑ. ඒක හරියන්නේ නැහැ. ස්මාර්ට් වොච් එකක තියෙන පර්පස් එකත් එක්ක ඒ වගේ දේවල් කරන්න මේ charging කියන එක ඕවෙඩ් එකක් වෙන්න බෑ. ඉතින් මට ඕක තමයි අංක 1. ඉතින් මේ සාමාන්‍යයෙන් බලපුවාම දැනට තියෙන ස්මාර්ට් වොචස් එක ගත්තාම mid range and high end ranges වලට ගියාම Huawei වල GT6 Pro කියන්නේ මේගොල්ලන්ගේ just තියෙන්නේ normal තිබ්බත් watch එක 21 days හරිද normal ඈ මේ කියන්නේ මොකුත් නැතුව use කරන්න නැතුව තිබ්බ 21 days මම ඒක කොහෙවත් ඇත්තරම කිසිම Apple watch එකකවත් Samsung වලවත් Google මේ Pixel ලගේ තියෙන එකකවත් කිසිම එකක නැහැ. මේක ඔයා normal පාවිච්චි කරත් මේගොල්ලන්ගේ යන්නේ 6 to 7 days තියෙනවා. හරිද? මේක ඉතින් ඒ ලයින් එකට එන එකක් නෑ අතන මොච. ඒක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා Huawei ලගේ සාමාන්‍යයෙන් battery life එක කියන ගොඩක් දේවල් වලට ආවම devices වල ඉතාලියලා. ඉතින් ඒක මට අංක 1 මේ smart watch එකේ ප්‍රධානම දෙයක් තමයි battery life. right. ඉතින් Huawei GT6 Pro එකේ අර මම ගත්ත වෙලේ ඇත්තටම මේ ඔයාලට මේ කිව්වා specific reasons කීපයක් අතරේ පළවෙනි එක තමයි මේක අර තියෙන battery life එක සම්බන්ධ. ඉතින් ඒක අංක 1. මොකද මම ස්මාර්ට් වොච් පාවිච්චි කරනවා කියන එක දැන් ඕගොල්ලන්ට පේනවනේ දැන් මෙතන මේ Apple brands මේ අපේ තියෙන්නේ හරිද මේ Apple brands තියෙන්නේ හරි Apple brands එක්ක මේක යන්නේ නැහැනේ අපිට අතන්දරේ ඒ වුණාට මම ඒක ගැන හිතුවා නම් ඉතින් අපිට Apple Ultra එකකට හරි Apple Watch series එකකට හරි තමයි මේවා කරන්නේ. නමුත් මගේ ප්‍රධානම දේ තමයි battery life එක. මම කලින් කතා කරා වගේ මගේ battery එක dead වුණා මේ වාහනේ. ඉතින් නැත්තම් ඒක තමයි අංක 1. ඊට පස්සේ දෙවෙනි reason එක විදියට මම මූලිකව කතා කරන්නේ මේක තියෙන health features සම්බන්ධ. මොකද Apple Ultra එක Samsung ලගේ තියෙන ටික Google Pixel ලගේ මේකේ තියෙන health features ප්‍රමාණය ඇත්තටම මේ ඒවා ඔක්කොම included and තව අමතර දේවල් ගොඩක් තියෙනවා. especially ගත්තොත් ECG wave analysis and තව මේකේ තියෙනවා pulse rate මේ pulse wave මේ arrhythmia analysis එහෙම කැලි වගේක් තියෙනවා සෑහෙන මේ හොඳ දේවල් ටිකක් තියෙනවා මේක. ඊට පස්සේ අර වගේ එන ටික තියෙනවා Apple වෙන fall detections කතන්දර sleep මේවා කතන්දර තියෙනවා. ඊට අමතරව බලන්න කොහොමත් Huawei ලගේ health පැත්ත smart watches වල Huawei ලගේ එනේ වගේ හොඳ මේවා ටිකක් තියෙනවා. සහ ගොඩක් ඒවා enabled මේ region එකට.
හරි සමහර ඒවා දැන් Apple වල එහෙම enable නැහැනේ. මෙහෙම ප්‍රශ්න තියෙනවා. නමුත් මේකේ තියෙන පැකේජ් එකත් මාර දේවල් ටිකක් ඒ අතින් වැදගත්. ඒක තමයි second main reason එක. මොකද මම මේ දවස්වල health එක පැත්තත් අපිට මේ workout කරන්න ගත්තම වැදගත් දේවල් ටිකක් තියෙනවා අතන මේක. right? ඉතින් ඒ කාරණුත් එක්ක ඒකත් එක මේකක් වුණා මේ කතන්දරයට එද්දි. මේ ඊට පස්සේ තුන්වෙනි රීසන් එක වශයෙන් මම ඇත්තටම කියන්නේ මේකේ තියෙන මේ ප්‍රීමියම් ලුක් එක මම කැමති මාර විදිහට. මොකද මම ඇත්තටම මේ Apple ලගේ එන ඒ වගේ ගොඩක් ඒ වගේ දැන් මම අනිත් එක මේකේ තියෙන මේ ඩයල් එකට මේ ෆේස් එකට ගොඩක් ෆේස් එක කියන මේ ඩයල් එකට කැමති. මම ගොඩක් වොචස් යූස් කරලා මම කියලා දෙනවා මම ගොඩක් අර මේක මේ සර්කල් ටයිප් එකට තමයි කියන්නේ. මම ඇත්තටම ස්ක්වයර් පැත්තට එකට කැමතිම නැහැ. මට ඒක කිසිම මේකක් එන්නේ ෆීල් එකක් ඇත්තටම වොච් එක ෆීල් එකක්. ඉතින් අර වගේ තියෙනවා. ඒ වුණාට මේක මම ආසම එක නිසා තමයි මේකට යන්න හේතුව. GT6 Pro එක and GT6 වලත් even මේ වගේ තමයි තියෙන්නේ. මේක මාර ලස්සනයි මේකේ මේ තියෙන එක. ඒක ඕගොල්ලන්ට මම පෙන්නන්නම් මේකටම. ඒක ඊළඟ ගන්න අනිත් එක මේකේ තියෙන මේකේ ටයිටේනියම් මේක ඊට සෆයර් ග්ලාස් ඉට්ස් බෑක් එකේ තියෙන බෑක් එක ක්වොලිටි මේ මාර මේ රේන්ජ් එකත් මාර ප්‍රීමියම් ලුක් එකක් තියෙන මාර ක්වොලිටි මැටීරියල්ස් එකම ඒවා වෙලා තියෙන නිසා මම සෑහෙන්න මේකට මේ වුණත් ඒක third reason එක. fourth reason එක වශයෙන් ඇත්තටම මූලිකවම මම කියන්නේ මේක අනිත් එක තමයි මේක AMOLED screen එකක් එන්නේ ඇත්තටම GT6 Pro එකේ and 3000 nits වගේ තියෙනවා මේකේ. මේ මම දැක්කේ මම හිතන්නේ Apple ලගේ Ultra 3 එකෙත් ඒ වගේ තමයි යන්නේ 3000 nits මේවා එන මේකේ ඩිස්ප්ලේ එක මාර ස්පෙෂලි මේ මම බලපු මේ මම කලින් මේක අතන ගන්න කලින් බලලා තියෙනවා මේකේ මේ ස්පෙෂලි වා සන්ලයිට් එකේ මේ එළියේදී අවුට්ඩෝර්ස් වලදී මාර හොඳයි. ඉතින් ඒ දේවල් එක්ක සහ මේක AMOLED screen එක ඇත්තටම හොඳයි. ඉතින් ඒ කරුණු 3-4ක් එක්ක තමයි යන්නේ. නැත්තම් ඉතින් පුතා ඔයාලා දන්නවනේ ඉතින් නැත්තම් ඉතින් Apple ecosystem එකත් එක්ක මේවට යන්න ඕනේ. මේ නමුත් ඒකට ගියන්න නැති වෙන හේතු තියෙනවා. ප්‍රධානම හේතු හතර තමයි ඔය හතර. ඊට අමතරව තව ෆීචර්ස් සහ මේකේ තියෙන දේවල් කීපයක් සහ මේකේ තියෙන ස්ටයිල් එක. මේකේ තියෙන ඩිසයින් එකට ලුක් ඇන්ඩ් ෆීල් එකට මම මාර කැමතියි. ඉතින් ඒක තමයි අංක එක. මේ වගේ මේකට මේවා කරන්න හේතුව. මොකද 100,000 to 150,000 1 lakh to 150 lakh අතර තියෙන රේන්ජ් එකේ තියෙන ස්මාර්ට් වොචස් අතර යාවම යන්න පුළුවන් හොත්තම ෆීචර්ස් ටිකක් තියෙන එක තමයි මම කියන්නේ. Apple ecosystem එකේ මිදිලා යනවා නම් යන්න පුළුවන් හොඳ එකක් තමයි මේක. මට මේ මගේ තියෙන ස්පෙસિෆික් නීඩ්ස් එක right. හරි එච්චරයි. අපි චුට්ටක් බලමු මේක මම ඉතින් අන්බොක්ස් කරලා දාන්න කතන්දරේ. right අපි බලමු ට්‍රික් රිවිව්ස් නෙමෙයි කරන්නේ මේ නමුත් අපි බලමු මේක අන්බොක්ස් කරන්න. මම ඉතින් සාමාන්‍ය විදිහට මේක මෙයා කරගන්නවා. අපි මේක ගලව ගමු. පොලිතින් කවර් එකක් තියෙනවා. ඒක අයින් කරගත්තම right. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ බොක්ස් එක මේවා වෙන්නේ කියන එක right. මම හිතන්නේ මේ විදිහට අපිට බොක්ස් එක මේවා කරගන්න තියෙනවා. අර Apple වල ඔයාලා දන්නවා Apple device එකකින් හාම අර මේ විදිහට මේවා වෙන්නේ. ඒ විදිහටම තමයි මේ බොක්ස් එක මම හිතන්නේ මේකේ මේ තියෙනවනේ මේ පැත්ත මේක උඩ right මේ විදිහට මේවා එනවා right ඔය ආකාරයට right හරි මේක පැත්තකින් තියමු දැන් මේ තියෙන්නේ වොච් එක right මම පොඩ්ඩක් මේක අල්ලලා මේව කරන්න මේක වැටුනොත් එහෙම ගත්ත ගමන් ඉවරයි වැඩේ ඔයාලට පේනවා මේ විදිහට තමයි වොච් එක තියෙන්නේ ඔය විදිහට තමයි පැකින් නැත්තරම තියෙන්නේ මේවා කරලා පේනවා ඉතින් මේ විදිහට තමයි වොච් එක මේවා වෙලා තියෙන්නේ right මේක ඇරෙනවා ඇත්තටම මේවා කරලා අපි බලමු චුට්ටක් ඕපන් කරලා මේ විදිහට පිට ඕපන් කර හැකි මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. එතකොට මේ වොච් එක මේක මෙහෙම යනවා ඇත්තටම. මේක මට දැන් මේක ඇත්තට පුරුදු නැහැ. මම මොකද ටෙක් රිවිවර් කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙවෙයි. මම මේක කරලත් නැහැ කලේ. මම මොන ආසාවක් කරනවා මේක කරලා බලන්න. ඒක නිසා මේ විදිහට right අපි බලමු වොච් එක පොඩ්ඩක් එහෙම අරගත්තාම මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ ફોකස් එක මොකක්ද දන්නේ නැහැ. අඩිය තමයි කැමරා එකේ. right මේ තියෙන වොච් එක right right ළඟින් ફોකස් එක නැතිනේ right හරි අපි ෂූට් වොච් එක පැත්තකින් තියලා මේක තියලා අපි පොඩ්ඩක් බොක්ස් එක ඉතින් කට්ටිය එහෙම නේ සාමාන්‍යයෙන් බලන්නේ බොක්ස් එක නේද ඊට ෂූට් කරන බොක්ස් එක මෙහෙම සයිඩ් දෙකෙන් ඕපන් කරන්න පුළුවන් නේ
මොනවද දන්නේ මේ පැත්තේ මම හිතන්නේ කැටලොග් එකක් තියෙනවා මේ පැත්තේ මම හිතන්නේ charging මොනවා හරි ඇති අපි මේ පැත්ත පොඩ්ඩක් බලමු ඔව් මේ පැත්තේ මම හිතන්නේ charging මේක ඔව් මේක මම හිතන්නේ charge එක මේ ඔව් මේක මම හිතන්නේ charge එක එන එක චුට්ටක් බලමු ඔව් charge එකත් එක්ක එන කතන්දර ටික මේක පොඩ උණ අරන් පෙන්නන්නම් මේ විදිහට තමයි එන්නේ right බැටරි එක මේවා කරන්න මේ විදිහට තමයි වාට charging පේනවනේ මේක උඩ තමයි මේක මේ පේනවනේ මම හිතනවා focus එක හරියට කියලා කැම් එකේ මගේ right ඔය charge එකත් එක්ක එන ඒ කොටස තමයි එහා පැත්තේ තියෙන්නේ right ඒකත් ඒ පැත්තකින් මේ විදිහට තියමු right මේ පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා බලමු මේ පැත්තේ තියෙන්නේ මම හිතන්නේ පොත් දෙකක් වගේ තියෙනවා right එකක් warranty මේක එන එකක් හරි ඒක ඔය විදිහට තියෙනවා මේක ඇවිල්ලා මම හිතන්නේ කැටලොග් එක ඇත්තට මේක ඇවිල්ලා කැටලොග් එක ඔව් මේ පොතක් තියෙනවා මේකේ තියෙන විස්තරය තියෙනවා සාමාන්‍යයෙන් මම ඉතින් උගල දන්නවා මම ඊට කලින් මගේ මම වෙහිකල් එකේ මම කායකේ මම පෙන්නුවා මම කැටලොග් එක අදටත් තියාගෙන අදටත් කියවනවා කියලා මම මේවා කියවන්න හරි ආසයි ඉතින් මම මේකත් බොහෝ විට සම්පූර්ණයෙන් කියවයි කැටලොග් කියවන්න කියන එක පිස්සුවක් මට රයිට් මේක මුලින් ඉඳන් අකට මේකේ ෆීචර්ස් ඔක්කොම හොයනවා ඒක ඉස්සරහන් තිබ්බා කායක ගෙන අපි කැටලොග් එක මම පෙන්නලා තියෙනවා ඒ දවස් පෝස්ට් එකක් දැම්මා ඒ වගේ කට්ටිය ඉන්නවා මේ මම දැක්කා එහෙම කට්ටිය මට කමෙන්ට්ස් වල ඉතින් මේ තියෙන කැටලොග් එක ඒකත් අපි කියමු වෙන නම් මේකේ මොකුත් නැහැ මම හිතන්නේ හැබැයි සෑහෙන හොඳ ලස්සනට ටික පැකින් කෑල්ල හොඳ ලස්සනට තියෙනවා ඉතින් මම ඉතින් මට පේුණ විදිහට ඉතින් හොඳ පිළිවෙලට තියෙනවා මේක හරි ලස්සනයි අර දෙපැත්තෙන් දාලා මෙතන මේක right මෙන්න මේක charging නේ ඩොක් එක වගේ තියෙනවා උඩ මේවා කරන්න right අපි මේකේ මේක වහමු වහලා right වැහුවා වහලා අපි පැත්තකින් මේක තියලා අපි බලමු watch එක පොඩ්ඩක් කරගෙන මේ තියෙන watch එක මේකේ මෙතන තියෙනවා දාලා watch එක ඒ safety එක කියන්නේ ආරක්ෂාව සඳහා වෙන්නද මේක දාලා දෙන්නේ මොකද මේක පිටිපස්ස ගොඩක් safety ආගන්න ඕන නිසා right මම හිතන්නේ පේනවා watch එක right මේ ඔව් මම මේක ඔයාලට පොඩ්ඩක් අපි මේවා කරලා බලමු right මම මාර කැමති මේකේ මම කලර් එකත් කොහොමත් black තමයි වෙනවා. දැන් මේකේ මේ watch එකේ මේ back එක මම පොඩ්ඩක් පෙන්නනවා. right මෙතන තමයි අර pressure monitoring ඔක්කොටම ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ GT6 Pro එකගේම තමයි D2 කියලා එකක් තියෙනවා. ඒකේ ඇත්තටම cuff එකක් මෙතන එනවා මේ pressure monitor ගන්න. මේ Huawei-ලගේම specific දෙයක්. physically මෙයාගේ hardware පැත්ත හදලා තියෙනවා ගොඩක් ඒවා මේ possible වෙන්නේ. ගොඩක් ඒ වගේ ඔය softwares වලින් මේවා softwares වලින් මේවා කාට ඒවා ඇත්තටම නිකන් එහෙම accurate නෑ. නමුත් මේ Huawei-ලගේ මේ ගොඩක් ඒ වගේ මේගොල්ලන්ගේ hardware පැත්ත support කරනවා ගොඩක් දේවල්. දැන් උදාහරණයක් මේක ECG මේ waves analyze කරන්න ECG wave එක ගන්න ඒවට මේකේ වෙනම තියෙනවා මේ මේවා කරලා. හරි. ඉතින් ඒ ටිකයි පස්සේ පෙන්නන්න. මේ විදිහට තමයි එන්නේ. තේරෙනවනේ? focus එක නම් හිතන්නේ හරි. right. හරි. අපි මේ ඔය විදිහට තමයි තියෙන්නේ. අපි චුට්ටක් මේක දාගමුනේ. දාලා බලමු මේ මම දැන් තියෙන watch එක ගලවන්න. දැන් watch එක ගලවමු අපි. හරි. ගලවලා අපි මේක දාලා බලමු. මේ විදිහට. හරි. ඔහොම තමයි ඉතින් මේක. right. ඉතින් පේනවා ඇති. හකත් නෑලා යන්නේ මේකේ harmony voice එකේ ඉන්නේ. right. ඉතින් ওই විදිහට ඊට පස්සේ language setup කරලා කතන්දර ටිකක් තියෙනවා. මම ඒ ටික ඔයාලට මම හිතනවා මේක දැන් මේක අමාරුයි මෙහෙම මේ කැමරා එකත් එක්ක වැඩ කරන්න. මේක ඉතින් මේ කතන්දර ටිකක් තියෙනවා. නිකන් language setup එක යන්න මම හිතන්නේ focus එක ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ පොඩ්ඩක්. right බලමු. මේකේ language setup එකයි කතන්දර ටිකක් තියෙනවා මෙතන setup කරන්න. ඉතින් ඒ ටිකත් එක්ක කියන්නේ මම මේක මේ විස්තර ටික මේ වෙනම මේවා කරන්න මට ඕනනේ පොඩි
අන්බොක්සින් වීඩියෝ එකක් දෙන්න මේ ඉතුරු ටික ඕනනම් මේකේ සෙටප් කරන ටික මේකේ ෆීචර්ස් ටික පෙන්වන්න ටික ඔක්කොම ටික මම මේවා කරන්නම් ඔය හෙල්ත් ෆීචර්ස් ටික මේ වෙනම මම මේ සමහර වීඩියෝ එකකින් මේවා කරන්න එතකන් අපි මේ දැනට මම වීඩියෝ එක එන්ඩ් කරන්න මේක ෆස්ට් පාර්ට් එක විදියට මේ ටික සෙටප් කරලා ඔක්කොම කරලා මේ ඔක්කොම කරන්න ගියොත් එහෙනම් මේක ලොකු වීඩියෝ එකක් වෙනවා මම එහෙම ලොකු වීඩියෝස් ගන්නෙත් නෑ මෙහෙම ටෙක් රිවිව්ස් කරන කියන්නේ මේ ගැජට් රිවිව් ගන්න අපි මේක මේවා කරලා බලමු මේකේ මේවා ටික අයින් කරලා සෙටප් පැත්ත කරලා මම වෙනම පාර්ට් 2 එකක් විදියට ඉතුරු ටික ඔයගලන්ට ගේන්න වීඩියෝ එක පෙන්නන්න right හරි okay එහෙනම් thank you very much කට්ටියම හම්බෙමු මේ next part එකෙන් මේ මේක චුට්ටක් බලන්න අවශ්‍යයි ඉන්නවනම් YouTube එකේ තියෙනවා සෑහෙන වීඩියෝස් කරලා right okay thank you very much